අද අපි බලමු මගේ කොණ්ඩේට මම සහ මගේ ෆැමිලි එකට මම ගන්න ෂැම්පූ එකේ කන්ඩිෂනර් එකක් මොකක්ද? ඇයි ඒක මම යූස් කරන්නේ? සහ ඒකෙන් තියෙන බෙනිෆිට්ස් මොනවද? දැනට කොහොමද ප්‍රොග්‍රස් එක කියන එක ෂෙයා කරගන්න තමයි මම ආවේ. ඉතින් මම යූස් කරන්නේ දැන් හිබිස්කස් ලක් ෂැම්පූ එකේ කන්ඩිෂනර් එක. මම කලින් දාලා තියෙන වීඩියෝ එකේ අපේ ගෙදර ගොඩක් දෙනෙක්ට ඩැන්ඩ්‍රෆ් තියෙනවා ප්‍රශ්න ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඒ නිසා තමයි මම වැඩිපුරම මේක යූස් කරන්න හේතුව. ඒ වගේම මම බබල්ටත් මේක බය නැතුව යූස් කරනවා. ඒ කියන්නේ ඇල්කොහොල් නැහැ, පැරබෙන් නැති නිසා ඔයාලටත් කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන්. අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි මේ ප්‍රොඩක්ට්ස් ප්‍රෙග්නන්ට් ලේඩීස්ලාත් යූස් කරනවා. කියන්නේ යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ බෙනිෆිට් එක කිව්වොත් ඔයාලා දන්නවා. සාමාන්‍යයෙන් හිබිස්කස් ෆ්ලවර් කියලා කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේම හෙයා කෙයා වලට යූස් කරන ප්‍රොඩක්ට් එකක්. මම කියන්නේ ස්කින් කෙයා වලට යූස් කරන ප්‍රොඩක්ට් එකක්. එතනදී ඔයාලා සර්ච් කරලා බලන්න හිබිස්කස් එකේ සාමාන්‍යයෙන් මේ කොණ්ඩේට අවශ්‍ය සියලු නියුට්‍රිෂන්ස් අඩංගු වෙනවා. ඒ වගේම මෙතන දැන් මේගොල්ලෝ හදලා තියෙන ටෙක්නොලොජි එකත් එක්ක අපේ මේ ප්‍රොඩක්ට් එක අපි යූස් කරලා අපි සෙකන්ඩ් වොෂ් එකේදීම අපිට ෆීල් කරන්න පුළුවන් ගොඩක් ඩැන්ඩ්‍රෆ් රිඩියුස් වෙලා. ඒ වගේම හිබිස්කස් එකෙන් අපේ හිසකේ මුල ඉඳලම ස්ට්‍රෝං කරලා අපිට හොඳ හෙල්දි හෙයාර් එකක් දෙනවා. ඒ වගේම තව බෙනිෆිට් එකක් තමයි අපි සාමාන්‍යයෙන් වයස 30 පණිනකොට වගේම ඒක කෙස් ගහක් ඉඳලා ග්‍රේ වෙන්න බලනවා නේද? ඒතර ඒ වගේ අකලට පැහෙන හිසකෙස් පවා අපිට රෙඩියුස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අකලට පැහෙන එක පවා රෙඩියුස් කරගන්න පුළුවන් මේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. ඒත් එකම තව බෙනිෆිට් එකක් තමයි ඔයාලට තියෙන කොණ්ඩේ දැන් ෆිස් වෙලා ඒ වගේම නිකන් පැලිලා ගිහිල්ලා හෙල්දි නැහැ කොණ්ඩේ වගේම අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. අපි සාමාන්‍යයෙන් මේකප් එකක් දාලා හරි ඔක්කේ එකකින් කොණ්ඩේ පීරගෙන ගියත් අපිට සාමාන්‍යයෙන් කොන්ෆිඩන්ට් එකක් නැහැ. අපි සම ටික වෙලාවකින් අපේ කොණ්ඩේ මෙහෙම ඇවිස්සලා අපිට ඒ කොන්ෆිඩන්ට් එක නැති කරනවා. හරි. එතකොට ඒ වගේ ෆිසි හෙයාර් එකට අපේ කන්ඩිෂනර් එක ගොඩාක් හොඳයි. මේ කන්ඩිෂනර් එක සාමාන්‍යයෙන් ක්‍රීම් ටෙක්ස්චර් එකක් තියෙන්නේ. එතනදී අපිට මේ චූටි ප්‍රමාණයක් අරගෙන අපිට පුළුවන් මේකේ අදාළ බෙනිෆිට් එක ලබා ගන්න. අපි ෂැම්පූ එකත් ඒ වගේ අපි හැම වෙලෙම කියනවා හොඳ ෂැම්පූ එකක් ඔයාලා රෝ කවදාවත් මේක ස්ක්වීස් කරපු ගම අරගෙන උඩට ගන්න එපා කියලා. අපි මේ ෂැම්පූ එක යූස් කරන්නේ normally පොඩි වතුර ජායයකට වගේ නැත්නම් පොට් එකකට චූටි වතුර ප්‍රමාණයක් අරගෙන ෂැම්පූ එකෙන් ටිකක් ස්ක්වීස් කරලා හොඳට ෂේක් කරලා මේ මික්ස්චර් එක තමයි අපි ඔබට ගන්න ඕනේ. එතනදී අපිට ලොකු බෙනිෆිට් එකක් හම්බ වෙනවා. අපේ දැන් මේ ප්‍රොඩක්ට් එකේ ටෙක්නොලොජි එක නිසා මම කලින් කියලා තියෙනවා නැනෝ ඉමල්සිෆයින් ටෙක්නොලොජි එක සහ මයික්‍රෝ එන්කැප්සුලේෂන් කියන ටෙක්නොලොජි එක තියෙන නිසාම මේ ප්‍රොඩක්ට් එක මෙන්න මේ විදිහට යූස් කරනකොට අපිට මාස 4ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයගලන්ට මම මේක අරගෙනම ආවේ මේ මාසේ 30 වෙනිදාට කලින් ඔෆර් එකක් යනවා. ඉක්මනට මැසේජ් එකක් දාලා ඔයාලගේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි වෙන් කරගන්න අනිවාර්යෙන් අපිට කතා කරන්න.